අවුරුදු 16ක් පුරාවටම මේ සමාජ මාධ්‍ය ජාලා තුළ විශේෂයෙන්ම මුණු පොතේ මම ලිව්වා මම කතා කරා කා වෙනුවෙන්ද කාට විරුද්ධවද අන්න ඒක තමයි වැදගත් වෙන්නේ අනේ ගැන කතා කරන්න තමයි මම අද ආවේ ඉතාමත් ජයග්‍රහීශීලී මුණුවරකින් ඒ කියන්නේ මේ දේශපාලන භාවිතය තුළ මම මෙතෙක් දුර ආපු ගමනේදී මට සෑහීමකටපත් වෙන්න පුළුවන් කියන ඒ විශ්වාසය මත විශ්වාසය පළදු වෙච්ච තැන් නැතුව නෙමෙයි ඒවා තියෙනවා ඒවා තමයි අද මම විවේචනය කරන්නේ දැන් මම මේකෙදි විශේෂයෙන්ම කතා කරන්න යන්නේ ආණ්ඩු කුමාර දිසානායකව ජනාධිපති කරන්න මේ රටේ ඉඳලා තකහානියක් මගේ අතින් පයින් විඳන් කරගෙන මම ගියේ ඒ විශ්වාසය තිබිච්ච නිසා ඒ විශ්වාසය යම් යම් තැන්වලදී කැඩිලා තියෙන එක ඇත්ත නමුත් සාපේක්ෂව බැලුවම අනුර කුමාර දිසානායක වර්තමාන ජනාධිපතිවරයා මේ තබල තියෙන පියවර ඉදිරියට මේ කරන කාර්යය ලේසි පාසු එකක් නෙමෙයි හැබැයි ඔහු ගොඩක් දේවල් වෙනස් කරා ඒ වගේම තවදුරටත් මේක වෙනස් කරන්න ඕනේ කියන මතයේ ඉඳගෙන ඒ වෙනුවෙන් රාජ්‍ය බලයත් ආණ්ඩු බලයත් විධායක බලයත් අතේ තියාගෙන ප්‍රබදන මිනිහෙක් හැටියට මේ මිනිස්සු වෙනුවෙන් මම තාමත් හදට එකඟව පෙනී ඉන්නවා ආණ්ඩු කුමාර ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී ඉන්නවා කියන්නේ ජයපේ වෙනුවෙන් තාමත් අපි පෙනී ඉන්නවා ඒ වගේම මාලිමාව වෙනුවෙන් අපි පෙනී ඉන්නවා ඒ වගේම 169ක් පාර්ලිමේන්තුවටපත් වෙච්ච සීල්ම මන්ත්‍රීවරු වෙනුවෙනුත් අපි පෙනී ඉන්නවා ඒ වගේ තියෙන අඩුපාඩු ගැනත් අපි කතා කරනවා ඒක කල යුතුයි ඒක වගකීමක් නිසා ඒ විවේචනයත් කරන ගමන් හොඳ දේවල් අගයන ගමන් මට කියන්න ඕන විශේෂම කාරණය තමයි මම සමන්ත දීපවල් වඩුතන්ත්‍රී අවුරුදු 16ක් පුරාවටම මේ මූණු පොතේ කතා කරේ ලිව්වේ මේ පාදර දේශපාලන ක්‍රමය මේ පාදර දේශපාලන සංස්කෘතිය මේ ඝාතන දේශපාලන සංස්කෘතිය වෙනස් කරලා රටට ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුල සීලම පුරවැසියන්ට ඒ රටේ පුරවැසියන් හැටියට ජීවත් වීමේ අයිතිය වෙනුවෙන් තමයි පෙනී සිටියේ. කෙටියෙන් කියනවා නම් ජනතාවගේ යුක්තිය වෙනුවෙන් ජනතාවගේ විමුක්තිය වෙනුවෙන් ඒ වගේම තමයි මේ වහල් රටක් වෙනුවෙන් මේ වහල් ජාතියක් වෙනුවෙන් ඒ පෙනී සිටීම තමයි මම කරේ. ඔයගොල්ලන්ට ගිහලා බලන්න පුළුවන් මම මෙතෙක් දුර ආපු ගමනේ මේ සමාජ මාධ්‍ය දාලා තුල මේ මූණු පොතේ විශේෂයෙන්ම මම ඉස්සර මොනවද කියලා තියන්නේ ඉස්සර මොනවද ලියලා තියෙන්නේ දැන් මම මොනවද කියන්නේ දැන් මම මොනවද ලියන්නේ කියලා. ඒක වෙනසක් නෑ. ඒ වෙනස වැරදි කරන අය ආණ්ඩුවේ ඉන්නව නම් ඒ අයවත් විවේචනය කරනවා නම් පහුගිය ආණ්ඩුවල හිටපු අය වැරදි කරනකොට ඒකත් විවේචනය කරා නම් ඒක වැරදි වෙන්න විදියක් නෑ. සාධනීය විවේචන තියෙන්නේ වැරදි හදා ගන්න ඕන. මේ ආණ්ඩුව 100%ක්ම අංග සම්පූර්ණ නැති විත්‍යත් කියන්න ඕන මේ රටේ ජනතාවට. නමුත් ඉතිහාසයේ පුරාවටම අවුරුදු 77 වසරකට පස්සේ මේ රටේ ජනතාව සිහිබුද්ධියෙන් කල්පනා කරලා කෙලවා ගැනීමෙන් හරි අසරණ වීමෙන් හරි කුමන හේතුවක් උඩ හරි ආණ්ඩු කුමාර දිසානායක ජනාධිපතිය කරලා මාලිමාවේ ආණ්ඩුවක් බිහි කරගෙන 3-2 බලයක් දීලා මන්ත්‍රීවරු 169ක් පාර්ලිමේන්තුවට යවලා මේ කරපු වෙනස මේක බන්දේසිය තියලා දීපු දෙයක්වත් එහෙම නැත්නම් මේක අරගල කරලා කියන්නේ ආයුධ සන්නද්ධ අරගලයක් කරලා දිනාගත් ජයග්‍රහණයක් නෙමෙයි මේක මතවාදීව ලබාගත් ජයග්‍රහණයක්. ඒ මතවාදයට ගොඩක් අය උර දුන්නා. ඒ හැමෝටම මේ වගකීම ඒ ගෞරවය තවදුරටත් අපි ලබා දෙන්න ඕන. ඒ වගකීම ඒගොල්ලෝ තවදුරටත් ඉස්සරහට කරන් යන්න ඕන. එතකොට තමයි මේ සමාජ ප්‍රතිසංස්කරණය තවදුරටත් ඉස්සරහට ක්‍රමක්‍රමයෙන් වැඩි දියුණු වෙන්නේ. එහෙම වුණොත් තමයි මේ රට ක්ලීන් ශ්‍රී ලංකාව වෙන්නේ. උදේ පාන්දරම දැක්ක හොඳ නිවුස් එකක් තමයි චරිත් අබේසිංහ සහ රකිත ඒ කියන්නේ විජේදාස රාජපක්ෂගේ පුතා හරක් කටාගේ බිරිඳගෙන් කප්පන් අරන් තිනවා මරණයෙන් බේර ගන්නයි මරන්නයි දෙකටම. එහෙම තමයි හඬපටවල එළියට යන්නේ. හඬපට එළියට ඇවිල්ලා තියෙනවා කාගේ සලුපට ගැලවිලා අහසට විවිසෙමින් යන කාලයක් තමයි. දැන් මේකෙදි චරිත් අබේසිංහගේ මේ පහුගිය මාස කිහිපය තුළදී හැසිරීමෙන් අපිට පෙනී ගියානේ ඒක අපි එක කිව්වනේ සමාජයට වැඩිපුරම ගෑ ගහන්නේ
වැඩිපුරම පුරන්නේ පහෝගිය පාදර දේශපාලන සංස්කෘතියෙන් යැපෙච්ච පාදඩයෝ කියලා. ඒ පහුගිය දේශපාලන සංස්කෘතිය තුල පාදර වැඩ කරපු, දූෂිත වැඩ කරපු, ඝාතන කරපු, කඩප්පුලි වැඩ කරපු උන් තමයි දැන් බයට ගෑ ගහන්නේ කියලා. ඒක තමයි දැන් අද ඔප්පු වෙමින් යන්නේ. අර පාර්ලිමේන්තුවේ සෙන්කෝලි උස්සන් යන්න ගියානේ. ඕක කලිනුත් වුණානේ. මට කියන්න තියෙන්නේ ඔය සෙන්කෝලි උස්සන් යන උන්ට සෙන්කෝලේ උස්සගෙන ගිහිල්ලා කෙලින් තියලා වාඩි වෙලා. අන්න ඒකයි. ඒතකොට තමයි උඹලා වීරෝ වෙන්නේ. සෙන්කෝලේ උස්සන් ගියයි කියලා තොපි වීරෝ වෙන්නේ නැහැ. දැන් මගේ මේ දේශපාලන ගමනය තුල මට කියන්න ඕන දේ තමයි මම මේ මගේ දේශපාලන මතවාදය මම මේ සමාජයට අරන් ආවේ සමාජ ප්‍රතිසංස්කරණයක් වෙනුවෙන් පෙනී සිටියේ ෆේක් account හදාගෙන නෙමෙයි. මේ මම සමන්ත දීපාල. ඒක රියල් account එක. මේ මගේ රියල් ෆේස් එක. මේ වීඩියෝ එකට එඩිටින් එකේදී ලයිට් වලට එත මේට වෙනස් වුණාට මේ තමයි සමන්ත දීපාල වඩුතන්ත්‍රි. එතන මගේ රැවුල දිහාවත්, මගේ තොල දිහාවත්, මගේ කණ්ණාඩි දිහාවත්, මගේ තට්ටේ දිහාවත්, මගේ ඇඟ දිහාවත්, මගේ වල්ල දිහාවත්, වල්ලේ තියෙන මයිල් දිහාවත් බලන්න එපා. මාව විවේචනය කරන කට්ටිය. ඒ කියන්නේ පාදර ලෙස විවේචනය කරන කට්ටිය. සාධින ලෙස විවේචනය කරන කට්ටියට මම ඒගොල්ලන්ට පිළිතුරු දෙනවා. පාදර ලෙස විවේචනය කරන්නේට මම එක උත්තරයයි කියන්නේ, එක වචන පෙළියයි කියන්නේ වැඩි මම උන් එක අඳුන කරන්න සූදානම් නැහැ. ඒ වචනේ මොකද්ද කියන එක මම මෙතන කියන්නේ නැහැ. ඒගොල්ලෝ දන්නවා. ඒ නිසා මේ කාර්යතාවුවියට අපි උර තිබ්බේ කරට අරගෙන මේක බරට අරගෙන අපි මේ වැඩේ කරගෙන ආවේ. මම කරගෙන ආවේ කිසිම පුද්ගලික ලාභ ප්‍රයෝජනයක් බලාපොරොත්තුෙන් නෙමෙයි. මේ රටේ සමස්ත පුරවැසියන්ගේම විමුක්තිය වෙනුවෙන්, සමස්ත රටේ ඒකීභාවය වෙනුවෙන් තමයි මගේ මේ කාර්යය, මගේ මේ කට, මගේ මේ පෑන හැසිරුණේ. ඒක ඉස්සරහටත් එහෙමයි. ඒ නිසා මෙතෙක් දුරට ආපු ගමනේ මම කිසිම ලාභ ප්‍රයෝජනයක් අඩුම ගානේ අල් වතුර වීදුරුවක්වත් බලාපොරොත්තුෙන් නෙවෙයි මේ ගමන ආවේ. බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. එහෙම ලැබිලත් නැහැ. එහෙම ලැබෙන්න ඕනෙත් නැහැ. මගේ එකම පරමාර්ථය මේ අවුරුදු 77ක් පුරාවට මේ රට කාලා විනාශ කරපු දූෂිත පාදඩ දේශපාලුවන්ට අපරාධකාරයන්ට ප්‍රජාතන්ත්‍රවාදී රාමෝ තුල අධිකරණය තුලින් දඬුවම් දෙන්න ඕනේ කියන එක. ඒක වෙනුවෙන් තමයි මම පෙනී සිටින්නේ. මම ආණ්ඩුවෙන් ජනාධිපතිවරයන් ඉල්ලන්නේ අන්න ඒක. ඒක පුළුවන් තරම් හැකි ඉක්මනින් අන්න ඒ දේ කරන්න. එහෙනම් මේ පාදරයන්ට, මේ වාචාලයන්ට, මේ දූෂිතයන්ට එළී ඉන්න දෙන්න එපා. ඒක තව අමාරුයි ඉස්සරහට. ඒක නිසා හැකි ඉක්මනින් මේ පාදඩයන්ව කොටු කරගන්න. අධිචෝදනා දාලා අධිකරණයට ඉදිරිපත් කරලා මුන්ට දැඩි දඬුවම් දෙන්න. ඔය චරිත අබේසිංහ කියන එක එංගලන්තෙත් කූඩුවේ ලගලාපු එකෙක්නේ. දැන් මේක කොහොම හරි ඔප්පු කරලා මෝව නම චරිත්නේ මෝ දාන්න ඕනේ වැලිකඩ කක්කුස්සි හොදන්න. කක්කුස්සි පිරිසිදු කරන්න. ඒ වගේ පාතඩේ තමයි චරිත අබේසිංහ කියන්නේ. ජය වරටට.